හරි. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ටෙක්නිකල් රයිටින් ගැන. එතකොට දැන් ෆස්ට් ඉයර් ෆස්ට් සෙම් නංගිලා මල්ලට තියෙනවා අලුත් මොඩියුල් එකක් TR කියලා. එතකොට මේකෙදි ඔයාලගෙන් බේසිකලි අහන්නේ ටෙක්නිකල් රයිටින් කියලා දෙයක් ගැන තමයි අහන්නේ. හරිද? එතකොට දැන් මොනවද මේ ටෙක්නිකල් රයිටින් කියලා ඔයාලගෙන් එක්සෑම් එකේදී අහන්නේ? එතකොට ඒගොල්ලෝ අපිට දීලා තිනවා ඔයාලගේ එක්සෑම් එකට එන්නේ features of academic writing style, passive voice, academic vocabulary, substitution. හරිද? එතකොට අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්නේ features of academic writing style. හරිද? එතකොට අපි next වීඩියෝ වලින් passive voice and academic vocabulary substitution ගැන කතා කරමු. හරිද? එතකොට මොකද්ද මේ academic writing එකක් කියලා කියන්නේ? එතකොට academic writing එකක් කියලා කියන්නේ දැන් හිතන්නකෝ lecture කෙනෙක්ට ඕන වෙනවා මොකක් හරි lecture slides ටිකක් හදාගන්න. හරිද? එතකොට අපේ module එකට තියෙන අපේ lesson එකට අදාළව lecture slides ටිකක් හදාගන්න ඕන වෙනවා. එතකොට මේ වගේ දැන් lecture ගාව තියෙන දැනුමයි එයා ගාව තියෙන එතකොට lecture ගාව තියෙන මොනවා හරි resources ඒවා අපි කම්ප්ලෙක්ස් විදියට තියෙන ඒවා අපිට පුළුවන් ඒ කියන්නේ කෙටි කරලා නැත්නම් සාරාංශයක් විදියට ගන්න. එතකොට දැන් ඇකඩමික් රයිටින් කියන්නේ සාරාංශයක්ම නෙවෙයි. නමුත් ඒ කියන්නේ රූල්ස් ටිකකට අනුව අපි කොහොමද ෆෝමල් විදියට ඒ කියන්නේ අපි දැන් කතා කරන භාෂාවෙන් නැතුව අපි කොහොමද ෆෝමල් විදියකට අපේ රයිටින් අපේ එක රයිට් කරන්න කියලා තමයි මේ ඇකඩමික් රයිටින් වලදී කියන්නේ. හරිද? එතකොට දැන් ඇකඩමික් රයිටින් වල ෆීචර්ස් ටිකක් තියෙනවා. ඒකට අපි ඉස්සෙල්ලම බලමු මොනවද මේ ෆීචර්ස් කියන්නේ. එතකොට ඔයාලගේ ස්ලයිඩ් එකේම දීලා තියෙනවා formality ඊළඟට precision, objectivity, explicitness ඊළඟට accuracy, hitching, responsibility and complexity. මේවා තමයි ඔයාලට ඇකඩමික් රයිටින් වලදී දීලා තියෙන ස්ට්‍රක්චර් නැත්නම් ෆීචර්ස් ටික. හරිද? එතකොට ඔයාලගේ මිඩ් එක්සෑම් එකේදී නැත්නම් ඔයාලගේ ෆයිනල්ස් වලදී ඔයාලටගෙන් අහන්න පුළුවන් ඒ කියන්නේ ඔයාලට ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. මෙන්න මේකෙන් අපි දැන් අන්තිමට කතා කරන්න යන ක්වෙස්චන් එක අපි බලමු. මෙන්න මේ වගේ ක්වෙස්චන් එකක් ඔයාලට දෙන්න පුළුවන්. මොනවද ඔයාලට මේවට සුදුසු නැති inappropriate word එක හොයන්න කියලා. හරිද? එතකොට මෙන්න මේ වගේ එකක් දුන්නම අපි කොහොමද කරන්නේ? මොනවද අපිට තියෙන rules? හරිද? අපේ academic writing වලදී මොනවද අපිට තියෙන rules කියලා තමයි මම මේකෙදි ඔයාලත් එක්ක ඩිස්කස් කරන්නේ. හරිද? එතකොට මම first ඔයාලට කියලා දෙනවා formality කියන එක ගැන. එතකොට formality කියනකොට අපිට මේ වගේ avoid කරන්න අපිට දීලා තියෙනවා conditions ටික. හරිද? එතකොට අපි බලමු අපේ first condition එක. එතකොට අපිට කියනවා avoid colloquial words and expressions. හරිද? එතකොට first එක තමයි colloquial words and expressions. මොකද්ද මේ colloquial word එකක් කියන්නේ? colloquial word එකක් කියලා කියන්නේ informal word. ඒ කියන්නේ අපි එදිනෙදා කතා කරන වර්ඩ් එකක්. හරිද? ඒ කියන්නේ අපි දැන් එදිනෙදා අපේ යාළුවොත් එක්ක කතා කරන විදිහට නෙවෙයි අපි ලෙක්චර් එක කතා කරන්නේ නේද? ඒ වගේ ඉන්ෆෝමල් වර්ඩ් එකක් නම් අපි ඒකට කියනවා කොලොකියල් වර්ඩ් එකක් කියලා. එතකොට අපි ඇකඩමික් රයිටින් එකකදී කවදාවත් කොලොකියල් වර්ඩ්ස් භාවිතා කරන්නේ නැහැ. හරිද? ඒවා අවොයිඩ් කරන්න ඕන. හරිද? ඊළඟට අපි ගන්නවා abbreviated forms avoid කරනවා කියන එක. avoid abbreviated forms. හරිද? එතකොට මොකද්ද abbreviated form එකක් කියලා කියන්නේ? abbreviated form එකක් කියලා කියන්නේ දැන් හිතන්න මොකක් හරි word එකක් අපි short form එකකින් ලියනවා. ඒ කියන්නේ අපි cannot කියන එක can't කියලා ලියනවා. doesn't කියන එක does not කියන එක doesn't කියලා ලියනවා. should not කියන එක shouldn't කියලා ලියනවා.
එතකොට මෙන්න මේව තමයි අපේ abbreviated forms. එතකොට අපි formal විදියට ලියද්දී අපි technical writing වලදී අපි මේ වගේ abbreviated forms භාවිතා කරන්නේ නැහැ. එතකොට ඔයාලා අනිවාර්යෙන් ඔයාලා formal විදියට ලියනවා නම් මොකක් හරි document එකක් ඔයාලා cannot, does not, should not වගේ forms ඒ can't නැතුව cannot, doesn't නැතුව does not, shouldn't නැතුව should not විදියට ඔයාලගේ form එක extract කරලා ලියන්න ඕන. හරිද? එතකොට avoid abbreviated forms තමයි අපේ second rule එක. දැන් අපි යමු third එකට. එතකොට third එකේදී කියනවා use acronyms correctly. So එතකොට acronym එකක් කියලා කියන්නේ මොකක්ද? එතකොට acronym එකක් කියලා කියන්නේ මොකක් හරි word එකක් word form from the first letters of a group of words. ඒ කියන්නේ දැන් හිතන්නකෝ SLIT කියන එක. එතකොට ශ්‍රී ලංකා Institute of Information Technology. එතකොට මේ word එකේ මුල් අකුරු කීපය අරගෙන තමයි අපි කෙටි කරන SLIT කියලා කියන්නේ. SLIT කියලා කියන්නේ. ඒ වගේ එතකොට දැන් මෙතන ඔයාලට පේනවා UN කියලා තියෙනවා. එතකොට United Nations කියන එක අපිට UN කියලා තමයි අපිට ලියලා තියෙන්නේ. එතකොට මේ වගේ short forms අපිට භාවිතා කරන්න බැහැ අපි formal විදියට document එකක් ලියනවා නම්. එතකොට අනිවාර්යෙන් ඒක United Nations වෙන්න ඕනේ UN කියන එක. ඊළඟට WHO කියන එක ඒ විදියට ලියන්න බෑ අපිට World Health Organization කියලා ලියන්න ඕනේ. ඊළඟට SLIT කියලා ලියන්න බෑ ශ්‍රී ලංකා Institute of Information Technology විදියට අපි ලියන්න ඕනේ. එතකොට මෙන්න මේවා තමයි අපි ෆෝමල් විදියට ලියනකොට අපි ඒක අපේ සම්පූර්ණ වචනෙම අපි ලියන්න. හරිද? ඊළඟට අපිට තියෙනවා fourth එක avoid clichés. එතකොට මේ clichés කියලා කියන්නේ මොකක් හරි phrase එකක්, මොකක් හරි idea එකක්. එතකොට මොකක් හරි first and foremost. ඒ කියන්නේ last but not least. first and foremost. එතකොට මෙන්න මේ වගේ clichés කියන්නේ මේ වගේ phrase එකක්. නැත්නම් මොකක් හරි expression එකක්. එතකොට අන්න ඒ වගේ ඒවා අපි avoid කරන්න ඕනේ. අපි ඒවා formal විදියට අපි writing කරද්දී අපි ඒවා use කරන්නේ නැහැ. හරිද? ඊළඟට fifth එක විදියට අපිට තියෙනවා avoid phrasal verbs. එතකොට phrasal verbs කියලා කියන්නේ phrasal verb එකක් හැදිලා තියෙන්නේ කොහොමද? verb එකකුයි preposition එකකුයි එකතු වෙලා. නැත්නම් verb එකකුයි adverb එකකුයි එකතු වෙලා. හරිද? එතකොට put off, bring up, ඊළඟට set up, point out. එතකොට මෙන්න මේ වගේ phrasal verbs අපිට use කරන්න බෑ අපේ formal writing වලදී. අපි ඒව avoid කරන්න ඕන. හරිද? එතකොට ඊළඟට අපිට තියෙනවා rhetorical questions. avoid rhetorical questions. එතකොට මේ rhetorical question එකක් කියලා කියන්නේ අපිට මොකක් හරි අපෙන් ප්‍රශ්නයක් අහනවා. හැබැයි ඒකට exact answer එකක් නැහැ. හරිද? Questions without a particular answer or questions asked without expecting an answer. Okay. එතකොට rhetorical questions අපි avoid කරලා තමයි අපේ formal writing එක ලියන්න ඕනේ. එතකොට දැන් මෙතන තියෙනවා ඔයාලට example එකක් දීලා industrial sites cause vast amounts of environmental pollution. So why do we still use them? So එතකොට එහෙම so why do we still use them? එතකොට එහෙම ඒ කියන්නේ අපි ඒ වගේ question එකකට තමයි rhetorical question එකක් කියලා කියන්නේ. හරිද? එතකොට ඒකට exact answer එකක් නැහැ. නේද? එතකොට අපි මෙන්න මේ වගේ phrases භාවිතා කරන මේ වගේ questions rhetorical questions අපේ formal writing වලදී අපි use කරන්නේ නැහැ. හරිද? ඊළඟට අපිට තියෙනවා avoid run on expressions. එතකොට ඔයාලට කියන්න බලන්න so on අන්න ඒ වගේ etc. අන්න ඒ වගේ expressions ඔයාලට කෙටි යෙදුම් භාවිතා කරන්න
බැහැ මේ වගේ academic or formal writing වල. හරිද? එහෙනම් අපි දැන් බලමු අපේ second option එක අපිට දීලා තියෙනවා second feature එක object. දැන් එතකොට මම මේ formality ගැන කතා කරේ. හරිද? formality තමයි අපි කතා කරේ. එතකොට දැන් objectivity එකේදී අපිට කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. Without their own feelings take decisions. හරිද? එතකොට දැන් මෙන්න මෙතන අපිට දීලා තියෙනවා 80% of girls at sleep like Korean dramas. හරිද? ඊළඟට මෙතන තියෙනවා අපිට ඒ කියන්නේ අපිට decision එකක් නේද? decision එකක්. එතකොට 80%ක් කැමති. girls කැමති Korean dramas. එතකොට මෙතන අපිට දීලා තියෙනවා 80% of the girls at sleep like Korean dramas as they have no sense of proper art and stupid enough to watch them. So මෙතකොට මෙතන හරියට කියලා තියෙනවා ඒක කොරියන් ඩ්‍රාමාස් වලට කැමති නැති කට්ටිය. ගැන තමයි කියලා තියෙන්නේ. එතකොට මෙතන ඔබ්ජෙක්ටිවිටි කියන්නේ ඒක ඩිසිෂන් එකක්. හරිද? ඒක තමයි අපේ සෙකන්ඩ් ෆීචර් එක. හරි. ඊළඟට මෙතන ඔයාලට දීලා තියෙනවා ඔබ්ජෙක්ටිවිටි කියන්නේ තවදුරටත් පැහැදිලි කිරීම. එතකොට අපි බලමු ෆස්ට් එක avoid I me myself we avoid using you use generic pronoun එතකොට හැමෝටම පොදු එකක් භාවිතා කරන්න ඕනේ ඊළඟට passive voice භාවිතා කරන්න ඕනේ මෙන්න මේ විදිහට අපිට objectivity ගැන පැහැදිලි කිරීමක් ඒගොල්ලෝ දීලා තියෙනවා හරිද දැන් එතකොට මෙන්න මේ වගේ කරුණු මත තමයි ඔයාලගේ academic writing එක කොහොමද වෙන්නේ කියන එක ඒගොල්ලෝ අහන්න පුළුවන්. ඔයාලගෙන් questions අහන්න පුළුවන් මේ විදිහට. හරිද? එතකොට ඔයාලා දැනගන්න ඕනේ හරි එහෙනම් මෙන්න මේ conditions තිබ්බොත් ඒක academic writing එකක් වෙන්නේ නැහැ. කියන එක ඔයාලගේ ඔළුවේ තියෙනවා. මේ conditions ටික ඔයාලට මතක තියෙනවා නම් ඔයාලට මේ question එක ලේසියෙන්ම කරගන්න පුළුවන්. එතකොට අපි දැන් බලමු මේ question එක. හරි. දැන් එතකොට අපිට කියනවා select the inappropriate words or phrases. එතකොට අපිට කියනවා මෙතන සුදුසු නැති word එක හරි phrase එක හරි තෝරන්න කියලා. එතකොට අපි බලමු අපිට දීලා තියෙන first question එක. එතකොට first එකේ තියෙනවා social media has several advantages such as communicating with friends, doing business, etc. එතකොට මම දැන් කියලා දුන්න දේවල් වලින් ඔයාලා බලන්න මෙතන සුදුසු නැති word එක හරි phrase එක හරි මොකක්ද කියලා. එතකොට මොකද්ද මෙතන සුදුසු නැත්තේ? බලන්න. Social media has several advantages such as communicating friends, doing business, etc. එතකොට මම කිව්වා මෙන්න මේ වගේ run on expressions තියෙනවා නම් අපි ඒවා avoid කරන්න ඕනේ. එතකොට etc කියලා තියෙන නිසා අපිට ඒක academic writing එකක් විදිහට භාවිතා කරන්න බෑ ඒ word එක. එහෙනම් මෙතන සුදුසු නැති වචනේ වෙන්නේ etc කියන එක. ඊළඟට අපි යමු second එකට. එතකොට second එකේදී ඔයාලට කියනවා students are not supposed to give up their studies. එතකොට මෙන්න මෙතන බලන්න students are not එතන හරි නේද? are not කියන එක ඒගොල්ලෝ abbreviated විදියට නැතුව correct විදියටම ලියලා තියෙනවා. හරිද? එතකොට supposed to give up give up කියන එක මම ඔයාලට කිව්වා මෙන්න මෙතන මම ඔයාලට අරන් පෙන්නන්නම් මෙන්න avoid phrasal verbs එතකොට give up කියන්නේ phrasal verb එක හරිද එතකොට අපිට පුළුවන් give up කියන එක මෙතනින් අයින් කරන්න එතකොට ඒක තමයි අපේ සුදුසු නැත්තේ inappropriate word එක වෙන්නේ give up කියන එක හරිද ඊළඟට අපි යමු third question එකට. third එකේදී අපිට කියනවා students aren't allowed to use internet during the exam. එතකොට අපිට aren't කියලා දීලා තියෙනවානේ. එතකොට මං කිව්වා මං ඒකත් අරන් පෙන්නන්නම් abbreviated forms අපිට භාවිතා කරන්න බෑ. ඒකට abbreviated forms භාවිතා කරන්න බෑ කියන්නේ දැන් aren't කියලානේ තිබ්බේ. හරිනම් ඒක අපි are not විදියට ලියන්න ඕනේ. ඒ නිසා අපිට මේක use කරන්න බෑ. හරිද? ඊට පස්සේ එහෙනම් මේක තමයි සුදුසු නැති වචනය වෙන්නේ. ඊට පස්සේ අපි යනවා
fourth එක. fourth එකේදී අපිට කියනවා some guys act as if they know all the stuff in the book. හරිද? එතකොට මෙන්න මේකේ some guys. so එතකොට අපි guys කියන එක අපි යමු අපේ conditions වලට. එතකොට ඒක වැටෙන්නේ මෙන්න මේ colloquial word එකක් යටතට. මොකද අපි දැන් guys කියනකොට ඒක නිකන් informal word එකක් නේද? අපි සාමාන්‍යයෙන් අපේ යාළුවන්ට අපි යාළුවෝ ගැන ලියනවා නම් අපි මොකක් හරි formal විදිහට ලියනවා නම් අපි friends or colleagues කියන වචන තමයි භාවිතා කරන්න ඕනේ. නමුත් මෙතන ඔයාලට guys කියලා තියෙනවා. එතකොට guys කියලා තියෙනවා කියන්නේ ඒක informal way එකක් නේද? එහෙනම් guys කියන එක අපිට භාවිතා කරන්න බෑ. හරිද? එහෙනම් අපේ guys කියන එක තමයි මෙතන සුදුසු නැති වචනය වෙන්නේ. හරිද? ඊළඟට ඔන්න එහෙනම් අපි මෙන්න මේක සිලෙක්ට් කරගන්නවා මෙතන සුදුසු නැති වචනය විදියට. එහෙනම් අපි 5th එකට මෙතන තියෙනවා B&B is a good business. එතකොට අපි B&B වල අපි දන්නේ මොකද්ද B&B නේද? එතකොට අපිට පුළුවන් මෙන්න දැන් ඒක වැටෙන්නේ මොකක් යටතටද? මෙන්න මේ acronyms යටතට නේද? එතකොට මම කව මේ වගේ first letters use කරලා මොනවාම හරි කරලා තියෙනවා නම් first letters only තියෙනවා නම් අපිට එහෙම formal විදියට ලියන්න බෑ. අපි අනිවාර්යෙන් මෙන්න මෙතන ball මෙතන අපි හිතන්නකෝ B&B කියන එක මොකද්ද example එක ball and butterfly. okay. ball and butterfly කියලා හිතන්නකෝ. එතකොට අන්න ball and butterfly is a good business කියොත් හරි. මොකද ඒගොල්ලෝ එතකොට ඒක දීලා තියෙනවා අපේ full form එකම දීලා තියෙනවා. හැබැයි මෙතන කෙටි කරලා තියෙන නිසා අපිට මේක භාවිතා කරන්න බෑ. එහෙනම් ඒක සුදුසු නැති වචනයක් විදියට භාවිතා කරන්න. හරිද? එහෙනම් මෙන්න මේක තමයි ඒකේ answer එක. B&B කියන්නේ. හරිද? ඊළඟට අපි බලමු in my viewpoint Titanic is a tragic story. එතකොට in my viewpoint එතකොට මගේ මතය අනුව. එතකොට ඒක නිකන් එයාගේ ඔපිනියන් එකක් නේද? එතකොට මං අපි ඒ වගේ ඒවා යූස් කරන්නේ නැහැ කියලා මෙන්න මෙතෙන්දී. අපිට ඒ වගේ ක්වෙස්චන්ස් හරි ඒ වගේ phrases යූස් කරන්න බෑ. හරිද? මොකද ඒක එයාගේ decision එක. in my viewpoint කියන එක තමයි මෙතන inappropriate word එක වෙන්නේ. එතකොට මේක තමයි සුදුසු නැති වචන. එතකොට මම හිතනවා ඔයාලට දැන් මෙතන සුදුසු නැති වචනය තෝරන්න කිව්වා. ඔයාලට ඒ ටික කරගන්න පුළුවන් කියලා. මම ඔයාලට answers ටිකක් දෙන්නම්. මෙන්න මේ ටික තමයි answers ටික. හරිද? මෙතන fourth question එකේ some guys act if they know all the stuff. මෙතන අපිට all the stuff කියන එකත් ගන්න පුළුවන් අපේ inappropriate word එක විදියට. මොකද stuff කියන්නේ ඒක informal word එකක් නේද? all the things වගේ කිව්වොත් අපිට හැමදේම දන්නවා. එතකොට මේකේ තේරුම සමහර හිතන් ඉන්නවා එයා පොතේ තියෙන හැමදේම දන්නවා කියලා. එතකොට දැන් මෙතන stuff කියන word එක වෙනුවට අපිට ඊට වැඩිය formal word එකක් use කරන්න පුළුවන් මෙතෙන්. ඒකට අපිට මෙතන stuff කියන word එකත් ගන්න පුළුවන්. ඒකට මෙන්න මේ ටික තමයි ඔයාලගේ answers ටික. හරිද? එතකොට මම දැන් ඔයාලට දැන් මේ technical writing යටතේ තියෙන ඔයාලට තියෙන්නේ features of academic writing style නේ. එතකොට මම එන්නේ ඒ part එක ඔයාලට කරා. දැන් මේ වීඩියෝ එකෙන් මම ඒක තමයි ඔයාලට කරේ. හරිද? අපි next වීඩියෝ එකෙන් බලමු කොහොමද අපි passive voice මොනවද passive voice එකක් කියන්නේ. එතකොට passive voice එකක් අපි placing ලියන විදිය කොහොමද අපි ලියන්නේ. හරිද? ඒක ඇවිල්ලා තියෙන questions මොනවද කියලා අපි අන්තිමට discuss කරමු paper එක. හරිද? ඊළඟට මම තව වීඩියෝ එකක් ගේන්නම් ඔයාලට academic vocabulary ගැන. එතකොට එහෙනම් මේ first වීඩියෝ එක features of academic writing style ගැන. හරිද? එතකොට මම හිතනවා ඔයාලට දැන් formal informal එකේ වෙනස ඔයාලට තේරෙන්නේ නැති කියලා. එහෙනම් ඔයාලගේ යාළුවන්ටත් මේක
බලන්න ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. හරිද? මම next වීඩියෝ වලින් passive voice and academic vocabulary ගැන ඔයාලට අරගෙන එන්න. ඊළඟට අපි තව වීඩියෝ එකකින් ඔයාලට ඇවිල්ලා තියෙන past paper එකක් ඩිස්කස් කරමු. හරිද? past paper එකක් අපි ඔක්කොම theory ටික cover කරගෙන අපි past paper එකකට යමු. හරිද? එහෙනම් thank you so much හැමෝටම වීඩියෝ එක ෂෙයා කරන්න යාළුවන්ට බලන්න.